හරි ගොඩක් කට්ටිය මයින්ව ප්‍රශ්නයක් තමයි අපිට ට්‍රේඩ් එකක් දැම්මම පස්සේ අපිට ලික්විඩ් ප්‍රයිස් 0 කරන්න බැරිද කියලා. පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලික්විඩ් ප්‍රයිස් 0 කරන්න පුළුවන්. ඒක ඔයාගේ ලෙවරේජ් එකත් එක්ක වෙනස් වෙනවා. ඔයා නිකමඩ හිතන්න. මම උදාහරණයක් විදිහට ගන්නම්. ඔන්න ඔයා ඩොලර් 10ක් තමයි ට්‍රේඩ් එකට දාන්නේ. හරිද? ඩොලර් 10ක් වත් ට්‍රේඩ් එකට දාන්න. ලෙවරේජ් එක 10x විදිහට තමයි ඔයා පාවිච්චි කරන්නේ. එතකොට ඔයාගේ ට්‍රේඩ් එක වැටෙන්නේ මාකට් එකට ඩොලර් 100ක් විදිහට. හරිද? එතකොට ඔයා ට්‍රේඩ් එකට දැම්මේ ඩොලර් 10යි 10x වලින් ලෙවරේජ් කරාම ඩොලර් 100ක් විදිහට තමයි ඔන්න ට්‍රේඩ් එකට වැටෙන්නේ. හරිද? මාකට් එක වලට පෙන්නන ඩොලර් 100කින් වා ට්‍රේඩ් කරනවා. එතකොට ඔයාට මේක 0 කරන්න ඕන. හරිද? එතකොට ලික්විඩ් ප්‍රයිස් 0 කරන්න ඕන. ඔයා මොකද කරන්න ඕන? ඔයා කරන්න ඕන මෙන්න මේ මාකට් එකට වැටිච්ච සයිස් එක තියෙනවා. මෙන්න මේ මාකට් එකට වැටිච්ච සයිස් එකම ඔයාගේ මාජින් එකට ඇඩ් කරන්න ඕන. හරිද? ඔයා 10x වලින් ලෙවරේජ් කරේ. ඔයා තව 90 මේ මාජින් එකට ඇඩ් කරන්න ඕන. ඩොලර් 90. එතකොට තමයි මෙන්න මේ 100 වෙන්නේ. එතකොට තමයි ඔයාගේ ලික්විඩ් ප්‍රයිස් එක 0 කරගන්න පුළුවන්. නැතුව ඔයාලට ලික්විඩ් ප්‍රයිස් එක 0 කරන්න බෑ. මාකට් එකට වැටිච්ච ඩොලර් ගානේ සයිස් එකටම ඔයාගේ මාජින් එකේ සයිස් එක සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මාජින් එක ඩොලර් 100ක් වෙන්න ඕන. ඔයාගේ මේක ඩොලර් 100ක් වෙන්න ඕන මාකට් එකට වැටිච්ච සයිස් එක. එතකොට තමයි ඔයාගේ ලික්විඩ් ප්‍රයිස් එක 0 වෙන්නේ.